ලස්සනට අඩිය පොළවේ බිමට තියලා තමයි ඇවිදින්නේ. ඒ නිසා ඇවිදින රාග චරිතයගේ ලාලිත්‍යයක් කියන්නේ. බලන් ඉන්න ප්‍රියතාවයක් උපදවනවා. අනේ ආයක කරන්නේ ඇලිලා ඒකයි කාරණා. ඇවිදිති නිදා ගනිති අතුගාති රාග චරිතයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟට කැම කන කොටත් බලන්න. කැම කනකොට රාග චරිත ලස්සනට කනවා. ලස්සනට කනවා මේ කොණින් කොණට කනවා. කොච්චර කෑවත් ඊටාම මේ මොකද ඒ රාග චරිතෙත් එක්ක යම් කට්ට ගතිත් වෙනවා. අපිට ගතිත් වෙනවා. ඒ කොච්චර කෑවත් එයා අනිත් අයට එච්චර තමන් කාපු බව ඇඟ වෙන්න දෙන්නේ නැහැ. සයිතාම ලස්සනට කන ඇඟිලි වල මේ කිසිම තැනක ඉඳුල්ලුවක් තැවරෙන්න දෙන්නේ නැතුව. කොට මෙයා රාග චරිතයක් නම් එයා කාපු එක කණ්ඩ තව කෙනෙකුට අපිරිහින්නේ නැහැ. එච්චර ලස්සනට එයා ඉඳුල් විසිරෙන්නේ නැතු වෙනකම්. කැමෙදි ප්‍රසන්නයි. කැම බෙදා ගනිද්දි ප්‍රසන්නයි. ඇවිදිනකොට ප්‍රසන්නයි. දැන් සියලු කාරණා ඇතුලේ ඔබට තේරෙන්න ඕනේ රාග චරිතයක් තියෙන කෙනෙක් සියලු ඉරියව් වලදී බොහොම සමකාමී සහ ප්‍රසන්න පිළිවෙල පිරිසිදු කෙනෙක් කියන්නේ. රාග චරිතය නරක එකක් නෙවෙයි. හැබැයි ඒක අකුසලයක් කෙනෙකුට. ඒ රාග චරිතය කියන්නේ අකුසල මනෝභාවයක්, හැකියාවක් නෙවෙයි. රාගය කියන්නේ නොහැකියාවක්. ලස්සන ආයත ඇලෙන්නේ නැතුව ඉන්න තියෙන නොහැකියාවනේ රාග කියන්නේ. ලස්සන දෙයට ඇලෙන්නේ නැතුව ඉන්න මට නොහැකි නම් එතකොට මට උපදින්නේ රාගය. ඒ තමයි මගේ නොහැකියාව. රාගය කියන්නේ හැකියාවක් නෙවෙයි. නොහැකියාව. හැබැයි රාග චරිතයගේ අර වගේ යම් යම් ප්‍රසන්න පිරිසිදු පිළිවෙල ගති ලක්ෂණ තියෙනවා. ඒව තමයි චර්යාවන් කියන්නේ. behavior කියන්නේ අපි හරියටම මේ නිරීක්ෂණය කළොත් අපිට රාග චරිතයෙන් පේනවා. දැන් මම මේවා යාගෙන යනකොට දාන හදලා හරියට නේ. ඒ කොයි වගේද? දාන හදාගන්න තමයි කියන්නේ. ඒකට තමයි තමන්ව බේර ගන්න. තමන්ව බේර ගන්න බෑ මේවත් දන්නේ නැති. ඒකට රාග චරිතයගේ බාහිර සියලු ලක්ෂණ වලින් තේන්නේ එයා ඊටාම ඇලීම් අධික එක්කෙනෙක් කියන්නේ. ඇලීම් අධික එයාගේ මනස. මේ ළමයි තුල ඔය රාග චරිත ජීවත් වෙනවා. මේ අම්මලා තුල රාග චරිත ජීවත් වෙනවා. තාත්තා කෙනෙක් තුල රාග චරිතය ජීවත් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ. මං හිතන්නේ ආසියාවේ ගොඩක් රටවල් වල මේ රාග චරිත තමයි වැඩි. වැඩි රාග චරිත. ඇලීම් බහුලයි. තාම අද ඇලීම් සහිත කොටසක් තමයි ආසියාවේ. මම හිතන්නේ බුදුහාමුදුරුවෝ ආසියාවේ පහළ වුණේම ඒ නිසා වෙන්නේ. බුදුහාමුදුරුවෝ විචෝම ආසියාතිකයින්ට යෝජනා කරන්නේ නිවන් දකින්න ඕන නම් ඇලීමම අදාරින්න කියලා නේ. නිවන් දකින්න ඇලීමම අත්තරින්න තමයි ආසියාතික අපිට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මූලික යෝජනාව. අපි හරිය ඇලීම් අධික කොටසක්. මේ විතර නෙවෙයි ඉන්දියාවත් එහෙමයි. මතයනේ බංග්ලාදේශ වල නේ. ඒ රටවල ඔක්කොගෙම මේව තමයි. ඇලීම් අධික මිනිස්සු ඉන්නේ. පෙරදිග, මැද පෙරදිග සහ ඈත පෙරදිග. ඔය කියන මේ කොටස් තුනේම ඉන්නේ ටිකක් රාග බහුල චරිත. ඒකෙන් කියන්නේ අනිත් චරිත නැහැ කියලා. බහුල පිරිස රාග. ලංකාවේ රාග චරිත තමයි වැඩිපුරේ. ඒකට එහෙම වෙන්නේ කෙනෙක්. මේ ඇයි කෙනෙක් රාග චරිතයක් වෙලා උපදින්නේ? සංසාරික හේතු බුදුහාමුදුරේකට කියලා තියෙනවා. යම් කෙනෙක් සංසාරේ දිගු කාලයක් කාම ලෝකවල ඉපදිලා තියෙනවා නම් කාම ලෝක, දිව්‍ය ලෝකවල, මිනිස් ලෝකේ
ඇතැම් විට තිරිසන් අපාය සමහර කොටස් අතර පංචකාමය භුක්ති විඳින්න උන් අතර අකණ්ඩ කාලයක් ඉපදිලා නැවත මෙහෙට ආපු අයගේ විඥානයේ ඒ ඇලීම් අධික බව තියෙනවා. විශේෂයෙන්ම කල්ප ගණන් දිව්‍ය ලෝක වැනි තැන්වල සුව විඳලා ආපු අය, පංචකාමයේ භුක්ති විඳලා ආපු අයගේ මේ ගති ලක්ෂණය බොහෝ තද තියෙන රාගී බව. ඒකෙන් කියන්නේ මෙහි ඉන්න ඔක්කොම වනචරය දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා කියලා. රටවල නේද? ඒ සමාජින්නානේ හරි නරක කතිය. ඒගොල්ලෝ ඔක්කොම දිව්‍ය ලෝක වලින් ආපු අය නෙමෙයි. මේ ඇතම් විට ඒගොල්ලෝ දිව්‍ය ලෝක වල ඉඳලා එන්න පුළුවන් ඒ දින ඉවර වෙලා. නමුත් ඒ ගති ලක්ෂණ තියෙනවා. පංචකාමයට ලොල් වෙච්ච පරිසරයක සංසාරයේ අඛණ්ඩ කාලයක් හිටපු කෙනෙක්ගේ විඥානය ඔබගේ කුසේ හටගත්තු කලලයට ආවොත් ඒ විඥානයේ ඇලීම් අධික බව තවම ඉවර වෙලා නැහැ. ඒක තියෙනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න දිව්‍ය ලෝක වැනි කාම ලෝක වලින් චුත වෙලා ආපු අය තමයි රාග බහුල චරිත ලෙස උප්පත්ති ලබන. රාග චරිතවල කායික පැත්ත නිරීක්ෂණය කරොත් ඒ තඳුර ගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක්. දැන් ආයුර්වේදයෙන් හොයන් තියෙනවා මහාචාර්ය ගල්මන්ගොඩ මහත්තයා මේ සම්බන්ධව ඉතාම වටින පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා තියෙන අන්තර්ජාලයට. ඔබ ගියොතින් පාලිහා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ වෙබ් අඩවියට ඔබට මහාචාර්ය ගල්මන්ගොඩගේ පරීක්ෂණ වාර්තාව දකින්න පුළුවන්, කියවන්න පුළුවන්. ඒ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ මේ රාග චරිතවල මේ සහ අනිකුත් චරිතවල මේ කායික පැත්ත මොකක්ද කියලා. කායික පැත්ත මේ ශරීරයේ හැටි. දැන් අපේ ආයුර්වේදයට අනුව මේ ශරීරයේ ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි වාතය, දෙවෙනි එක පිත, තුන්වෙනි එක සෙම. වාපිත් සෙම. එතකොට මේ රාග චරිතයගේ කායික ස්වરૂපය අද ආයුර්වේදයෙන් හොයන් තියෙනවා සෙම බහුලයි. එයාට හැදෙන්නේ වැඩිපුරම හැදුනොත් පෙනහැල්ලෙන් උඩ ඉස්මුදුන දක්වා රෝග. රාග චරිත තියන අයට වැඩිපුරම හැදෙන්නේ පෙනහැල්ලෙන් උඩ ඉස්මුදුන දක්වා රෝග තමයි වැඩිපුරම හැදෙන්නේ. සෙම බහුලයි යාගේ. ඒ රාග චරිත තියෙන. දැන් මේ සමහර ඉන්නේ කොච්චර තිබුණත් තෙම්බිරිසාවක් හැදෙන්නේ නැති කට්ටියනේ. අපි කියන්නේ යක්කු වගේ මිනිස්සු කියලා. කොච්චර තෙමුණක් මොකොත් වෙන්නේ නැහැ. හිමුහුමක් කියන්නේ නැති අය ඉන්නවා. ඒ මොකද ඒගොල්ලෝ රාග චරිත නෙමෙයි. ඒගොල්ලෝ රාග චරිත වුණා නම් ඒ පරිසරය සීතල පරිසරයේ ඔරොත්තු දී ගන්න නැහැ.